අනේ දෙයියනේ සමාවෙන්න මෙතනින් අපි යන්න ගියේ පැත්ත පෙන්නන්න කාලයක් තිස්සේ පරිසරය ශක්තිමත් කරපු දෙවන්තෙක්ගේ මලකඳක් උඩ ඉඳගෙන කතා කරන්න වෙලා තියෙන්නේ. කමක් නැහැ මෙයා කොයි විදියකට හරි මෙතෙන්ට එන්නේ නැති. කතා කරන්නේ නැති ගහක් ගැන නෙවෙයි වැලක් ගැන. වැල් නුගයක් ගැන. නැත්තම් නුග වැල් ගැන. සමහරක් තැන්වල මේකට කිරි වැල් කියලාත් කියනවා. හිතන්න එපා මේක කියලා මේ ඒක නෙමෙයි. ඉන්න මම පෙන්නන්නේ ඒක වෙනත් තැනක තියෙන්නේ. අද මං තනියෙන් නෙවෙයි ආවේ. කොහොම හරි ආවා මෙතනට එන්න මල්ලි ළඟට මේන් තියෙනවා මං කියපු මොකද්ද මේක ෆයිකස් ලීවිස් කියන මේ වැල් නුග විශේෂය. එතකොට මේ වැල් නුග විශේෂයේ විශේෂම ලක්ෂණය වෙන තව පොඩ්ඩක් ළඟට එන්න. තව පොඩ්ඩක් ළඟට එන්න. මොකද්ද මේකේ විශේෂ ලක්ෂණය? අනේ දෙයියනේ සමාවෙන්න අත්තරදීමකින් මෙතනින් අපි යන්න ගියේ පැත්ත පෙන්නන්න ආංගර ලස්සන පරණාංග ගොඩක් තියෙනවා. ඒ පරණාංග ටික බලන්න යද්දි අතේ වැදීමකින් වැරදීමකින් මේකේ කොලයක් කැඩුනා. බලන්න මෙතනින් මොනවද එන්නේ? කිරියනවා. එහෙනම් මේ ශාකේ විශේෂම ලක්ෂණයක් තමයි මේ කිරියන ස්වභාවය. ඊට පස්සේ මේ පත්‍ර ගත්තට පස්සේ මේ පත්‍ර ඉතාමත් සිනිඳු පත්‍ර තමයි තියෙන්නේ. අනිත් දේ තමයි මේක දැන් මේ පොඩියට තිබ්බට කාලයක් මේ පරිසර පද්ධතියේ විරාජමාන වැජබෙච්ච ගහක් මේ තියෙන්නේ බලන්න. මෙයාගේ මේ ආදි මුල නැත්තම් කඳ මේ කඳෙන් තමයි ආයි පාරක් මෙයා මරා දාන්න අමාරුයි. මෙයා ආපහු හටගෙන මේ විදිහට මේ ගහ දිගේ ඉහළට යමින් පවතිනවා. ඉතින් ඕක තමයි මේ ෆයිකස් ලිවිස් කියන නැත්තම් මේ කිරිනුග ශාකේ කතන්දරේ. මේ ශාකේ අයිති වෙන්නේ මොරේසිය කියන පවුලට. මොරේසිය පවුල තමයි නුග කුලේ ශාක නැත්තම් නුග පවුලේ ශාක අයිති වෙන පවුල තමයි මොරේසිය පවුල. මේකේ ෆයිකස් ලිවිස් කියන්නේ මොකද්ද? ෆයිකස් කියන්නේ තමයි නුග ඊට පස්සේ අට්ටික්කා වගේ ශාක වලට. ලිවිස් කියන්නේ නම් සිනිඳු කොළනේ මෙයාගේ තියෙන සිනිඳු පත්‍ර තියෙන්නේ. සිනිඳු කියන එක තමයි ලිවිස් කියන්නේ. කාල් ලුඩ්විග් බ්ලූම් කියන විද්‍යාඥයා තමයි මේ ශාකය හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණයට ලක් කරලා තියෙන්නේ. මේක අතීතේ ඉඳලා මේ ඇලයුරු වල ජීවත් වෙනවා වගේම මේ තෙත් කලාපීය වනාන්තර වල ශාක මත ශාක ආධාරකයක් කරගෙන මේ වගේ ඉහළට යනවා. මෙයා හැබැයි හරි හිතවත ගහක්. හේතුව සමහර ශාක තියෙන ඔයාලා දන්නවා. අර ඉහළට යන්න අත දුන්න එක්කෙනාගේ ගෙල හිර කරලා මරලා දානවනේ. හැබැයි මෙයා නම් එහෙම නෑ. මෙයාට ඉහළට යන්න අත දීපු ශාකය විනාශ කරන්නේ නෑ. ශාකයට බාධාවක් නොවේද තමයි මෙයා ඉරලිය හොයාගෙන වනාන්තරේ ඉහළට යන්නේ. ඇතමෙක් මේකට රැවටෙන්න පුළුවන් සමහරක් වෙලාවට මේ වෙනිවැල් ගහේ පොඩි පත්‍ර මේ වගේ තියෙනවා. හැබැයි මේක ඒක නෙමෙයි. මේ ශාකයේ ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. පැහැදිලිව මොකද ලෝකේ තියෙන ඕනෑම ගහක ඖෂධීය වටිනාකමක් තියෙනවා. ඒ වගේම තමයි මේකෙත් ඖෂධීය වටිනාකමක් තියෙනවා. තුවාල සුව කිරීම ඊට පස්සේ සමේ රෝග සුව කරන්න, සන්ධි රෝග වලට, මුඛ රෝග වලට, ඒ වගේ විවිධ රෝගාබාධ වලට ඖෂධයක් විදියට ගන්න ආදරණීය පැලෑටියක් තමයි මේ තියෙන්නේ. මගේ හිතට දුක අර ගහේ කොලේ වැරදිලා කැඩිච්ච එක ගැන. ඇත්තටම ඇයි එහෙම කියන්නේ? මේක මේ අතිශයෝක්තියක් නෙමෙයි. අපි ඇත්තට වනාන්තරයේ යද්දි නැත්තම් ස්වභාවික පරිසර පද්ධතියක යද්දි ප්‍රවේශම් වෙන්න ඕනි කාරණයක් තියෙනවා. එකක් තමයි සත්තු සම්බන්ධව. හේතුව සමහර අපිට ඇසට නොපෙනෙන සතුන්ට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ඇසට පේන සර්පය වගේ සත්තු අපිට දෂ්ට කරන්න පුළුවන්. අපි අහක බලන් ගියොත්. අනිත් දේ මේ වගේ ශාකවල පත්‍ර අපේ ඇඟේ පැටලිලා කැඩෙන්න පුළුවන්. එහෙම තමයි අපේ ජෛව ක්‍රියාකාරකම් සිද්ධ වෙන පරිසර පද්ධතියක. කොලයක් කැඩෙනවා වගේ නෙමෙයි ඔයාලා ගහක් කපන්න එපා කියන එක කියන්න ඕනේ. මොකද දැන් ඔය සත්තු ගැන කතා කරද්දී මුහන්දිරම් කියලා අර විදුහල්පති කෙනෙක් ගැන අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ කියෙව්වා මුහන්දිරම් තුමා කියලා. එතුමා පුට්සයිකලෙන් පාපදෙන් ඉස්කෝලේ යන කාලේ පොඩි කූඹි රංචුවක් පාර හරහා යනවා දැකලා එතන පුට්සයිකලේ නතර කරලා ඉස්කෝලේට ගියා කියලා අපි කතාවක අහලා තියෙනවා. කෙනෙක්ට අහන්න පුළුවන් පුට්සයිකලේ කරේ තියන් ගියේ නැත්තේ කියලා. ඒක මම දන්නේ ඒක එතුමා හම්බෙච්ච ලාග පොඩ්ඩක් ඔයාලා අහගන්න. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. කොහොම වුණත් මේ ශාකය වනාන්තරයේ ජෛව පද්ධතිය පැවැත්මට ඉතාමත් වැදගත් මෙහෙවරක් ඉෂ්ට කරන වැදගත් වටිනා ශාකයක්. අද නම් මෙයා ඉන්නේ මේ පරිසර පද්ධතිය පොඩ්ඩක් දිරා ගියපු ගහක තමයි එතිලා ඉන්නේ. හැබැයි එයා යාගේ පැවැත්ම ස්ථිර කරගෙන ඉන්නවා. අද කාලේ මේ වගේ වුණාට කෘත්‍රිම දේවල් පාවිච්චි කරාට එදා ගැමියෝ එයාලගේ ඔය දර මිටියක් බැඳ ගන්න නැත්තම් වහලයක් ගහද්දී ලී දෙකක් එකතු කරලා බැඳ ගන්න මේ වගේ වැලුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ එයාලා යපුනේ තනිකරම සබහාදහම මත. ඒ නිසා ඔයාලා හිතයි නැත්තම් යකෝ මුන් ගස්වල වැලුත් කපලා ගැට ගහන්නත් අරගෙන අපිට එතකොට ගහක කොලයක්වත් කඩන්න එපා කියන්නේ ඇයි කියලා. මේක හේතුව. එයාලා යපුනේ සබහාදහම මත නිසා එයාලා සබහාදහම ආරක්ෂා කරා. එයාලා ගහක අත්තක් කඩන්නේ ඒ ගහට හානි නොවෙන්න. එහෙම නැත්තම් එයාලා ගහක් කපන්නේ තවත් ඒ જાතියේ ශාක හිටවල. හැබැයි අද කාලේ ඒක එහෙම වෙන්නේ. අද කාලේ මිනිස්සු සබහාදහම මත යැපෙනවා කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු ඒක දැනන් ඉදියා. ඕන් ඔය වෙනස නිසා අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මිනිස්සයා පරිසරයෙන් ප්‍රයෝජනයක් ගත්තාම පෙරලා අනිත් පැත්තට පරිසරයට යමක් දෙන්නේ නැති තත්වයකට වැටලා තියෙනවා. ඕක තමයි ඉතින් ඛේදය. කොහොම නමුත් අපි පරිසරයෙන් දෙයක් ගන්නවා නම් අපි පරිසරයට දෙයක් දිය යුතුයි. අඩුම ගානේ අවසාන වශයෙන් අපේ මලකඳ හරි මේ පොළොවට බාර දිය යුතුයි කියලා මම පුද්ගලික විශ්වාස කරනවා. මේ කාලේ මිනිස්සුන්ගේ විවිධ මත තියෙනවානේ. පහුගිය කාලේ තිබ්බා සමහරක් ඔය විවිධ ලංකාවේ බ්‍රෑන්ඩ් වෙච්ච කණ්ඩායම් මිනිස්සු ඉන්දියා. යාලා එකපාරට කියනවා මම මේ සෝෂල් මීඩියා කරන එක නවත්තනවා. ඊට පස්සේ මිනිස්සු නවත්තන්න එපා කියලා දුවනවා. ඊට පස්සේ අපි පටන් ගන්නවා. ඒවට මිනිස්සු අහු වෙනවනේ. එතකොට ඒ දේවල් වලට අහු වෙන මිනිස්සු ඇයි මේ පරිසරය රැකගන්න ගහන ගැටයකට හරි අහු වෙන්නේ නැත්තේ? එහෙම හිතමුකෝ අපි. ඒවටත් පොඩ්ඩක් අහු වෙලා බලන්න. මොකද ඔය නවත්තනවා කියන මිනිස්සු නවත්තන්නේ නැහැ. ප්‍රතිපත්තියක් නැතිකම නිසා ආයෙ දේවල් පටන් ගන්නවා. හැබැයි ඔයාලා ප්‍රතිපත්තියක් හදාගන්න, පරිසරය රැකගන්න අතර ඉන්නවා ලස්සන රිලා පවුලක්. ඒ රිලා පවුලත් බලාගෙන එහෙනම් අපි යනවා යන්න. කොහෙද හරි හම්බෙමු. බයි.